ඔබතුමා ගෙලියෝ නුවර ගිහිල්ලා ඉවරලා කාණු සුද්ධ කරා කියලා කියනවා. මම ඇත්තටම කනගාටු වෙනවා මේ ඔබතුමාගේ මේ ජනතාව පාර්ලිමේන්තුවට ඇරලා දෙන අපරාධ ඔබතුමාට වෛද්‍යවරයෙක් විදිහට මේ ඒ රස්සාව කරන් හිටියා නම් හොඳයි කියලා මම හිතනවා. අද වෙද්දි මේක වෙලා සති දෙකක් ඉවරයි. ඔබතුමාලා ප්‍රායෝගික පැත්ත හිතන්න අපේ වෛද්‍යතුමා. මේ මිනිස්සුන්ට ජනාධිපතිතුමා කිව්වා ඔබතුමාලා කිව්වා ගෙයක් කුලියට ගන්න කියලා. මම ඉන්න දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ. ඔබතුමා හිතනවද කුලියට ගෙවල් තියයි කියලා මේ ගිය ගෙවල් ගන්නට? ඔබතුමාගේ පවුලට පුළුවන්ද තව වෙන දැන් ඉන්න එක හිතවතුන්ගේ ගෙවල් වල. දැන් අද ඉස්කෝලේ පටන් ගත්තා. උදේට වැසිකිලි කැසිකිලි. හරිද? අයන් එක ගැන හිතන්න ඔය ගෙවල් වල තියෙන එක අයන් එක සාමාන්‍යයෙන් අයන් කරන්න තියෙන්නේ. දුප්පත් ගෙවල්. පුළුවන්ද පවුල් දෙක තුනකට එක ගෙදර ඉන්න? මොකද්ද මේකේ 25000න් මේ දේ කරන්න පුළුවන්ද? ඔබතුමාලා අඩුම තරමේ බලාපොරොත්තුවක්වත් දීලා තියනවාද මෙන්න මෙතන ගෙවල් හදනවා මෙතන. මෙන්න මේ දවස වෙද්දි කරනවා කියලා. අඩුම තරමේ ඔබතුමාලා තාම කීයක් මේ වෙද්දි මේ ව්‍යසනයට වැය වෙනවද කියලා රටට කියලා නැහැ. මොකද්ද මේකේ ඩැමේජ් එක කියලා රටට කියලා නැහැ. අපි ඒකයි කියන්නේ. ඔබතුමා ගෙලියෝ නුවර ගිහිල්ලා ඉවරලා කාණු සුද්ධ කරා කියලා කියනවා. මම ඇත්තටම කනගාටු වෙනවා මේ ඔබතුමාගේ මේ ජනතාව පාර්ලිමේන්තුවට ඇරලා දෙන අපරාධ ඔබතුමාට වෛද්‍යවරයෙක් විදිහට මේ ඒ රස්සාව කරන් හිටියා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන ඔබතුමාලව කාණු සුද්ධ කරන්න නෙමෙයි ඒවා කරා. ඒවා සමාජයේ අපේ මේ ශ්‍රී ලාංකිකයෝ කවුරු හරි අමාරු වැටුනහම පක්ෂපාත ભેද බලන්නේ නැතුව දේශපාලනය කරන්නේ නැතුව ගිහිල්ලා මිනිස්සු උදව් කරනවා. ඒක තමයි අර ට්‍රක් 100 200 බෝට්ටු පටවගෙන ආවේ දකුණේ නුවරට. ඒක ඔබතුමාලා කියලා රතුතරුව ගහගත්තට වෙන මේක වෙනම කතාවක්. හරි? ඒක වෙනම කතාවක්. හරි? අපි කවදාක්වත් කිව්වද ඔබතුමාලා අපි විපක්ෂයේ භූමිකාවේ. ඔබතුමාලා තමයි ව්‍යසනය ඔබතුමාලගේ නායකයෝ කිව්වා කොවිඩ් කාලේ සල්ලි එවන්න එපයි කියලා. මම පිටරට හිටියේ ඒ වෙලාවේ. හරිද? හොඳයි. මම පිටරට හිටියේ. මම ඒ වෙලාවේ ඩොලර් මිලියනයක් කෙව්වා. මම වගකීමෙන් කියන්නේ. ඩොලර් බිලියනයක්. මිලියනයක් බිලියනයක් එවන්න බෑනේ මහත්තයෝ. සාමාන්‍ය මිනිහෙකුට ඔබතුමාලගේ පක්ෂ කාර්යාලයේ පැලවත්තර පුළුවන්. මේ බිලියනයක් එවන්න. බිලියනයක බින්දු ගානවත් දන්නවද ඔබතුමා අඩුපතරමේ? ඩොලර් බිලියනයක් කියන්නේ. නෑ නෑ ඔබතුමා හරිද? මෙහෙමයි. අපි කවදාකවත් කිව්වේ නෑ මේ රටට විපක්ෂයේ ඉඳන් අපි කකුලෙන් ඇද්දේ නෑ. අපි ධනාත්මකව හිතන මේ ව්‍යසනය ගැන. අපි කිව්වේ නෑ සල්ලි එවන්න එපා කියලා. හරිද? ඔබතුමාලා බැලුවේ රට වට්ටන්න ඒ වෙලාවේ ව්‍යසනේ. ඒක අපිට කියන්න අවශ්‍යයි.